රැකියාවකට විදේශගත වෙන්න අපේක්ෂාවෙන් ඉන්න ඔයාට පොලිස් වාර්තාවක් එමත් නැත්නම් පොලිස් නිෂ්කාසන වාර්තාවක් ගන්න ඉල්ලුම් කරන විදිහ ප්‍රශ්නයක් නේද? අන්න හින්දා අද වීඩියෝව ඒ ගැනයි. පොලිස් වාර්තාවක් ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමයේ යටතේ පමණයි ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ. ඔයා මුලින්ම www.police.gov.lk වෙබ් අඩවියට පිවිසිය යුතු වෙනවා. එතකොට අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්න කලින් මෙන්න මේ ලේඛන ඔයා ස්කෑන් කරලා කිලෝබයිට් 250කට වඩා අඩුවෙන් වන විදිහට PDF කරගන්න ඕන. මෙහෙම PDF කරගත්ත ලේඛන වෙන් වශයෙන් සූදානම් කරලා තියාගන්න. එතකොට මොනවද ඕන ලේඛන? අංක 1 විදේශ ගමන් බලපත්‍රයේ ජීවදත්ත ඇතුළත් පිටුව. අංක 2 විදේශ ගමන් බලපත්‍රයේ සියලුම රටවල් එම නැත්නම් all countries පිටුව. අංක 3 විදේශ ගමන් බලපත්‍රයේ යම් වෙනසක් කරලා තියෙනවා නම් වෙනස් කිරීම හා නිරීක්ෂණ ඇතුළත් පිටුව. අංක 4 ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස. අංක 5 ජාතික හැඳුනුම්පතේ පිටුපස. අංක 6 උපැන්න සහතිකයේ ඉදිරිපස. අංක 7 උපැන්න සහතිකයේ පසුපස. අංක 8 ජාතික හැඳුනුම්පතේ සඳහන් නම සහ විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් නම අතර වෙනසක් තියෙනවා නම් ඒ බව සඳහන් කර ලබාගත් දිවුරුම් ප්‍රකාශයක්. මේ පොලිස් නිෂ්කාශන වාර්තාව සඳහා ගෙවීම් කරන්නේ කොහොමද? ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකකින් සහ ඩෙබිට් කාඩ් එක මගින් අයදුම්පත සම්පූර්ණ කිරීමෙන් පස්සේ ගෙවීම් කරන්න පුළුවන්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පොලිස් වාර්තාව එන්න දවස් කීයක් යනවද කියන එක. අයදුම්පත යොමු කරලා සතියේ වැඩ කරන දින 14ක් ඇතුළත මේ සාතිකය ඔබ වෙත ලැබෙනවා. මේ පොලිස් වාර්තාව ගන්න ඉල්ලද්දී ඔයා සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද? පොලිස් නිෂ්කාසන සහතිකය ගන්න ඉල්ලුම් කරන ඔයා අවුරුදු 16ට වැඩි ශ්‍රී ලාංකිකයෙක් වෙන්න ඕන. මේ සඳහා ජාතික හැඳුනුම්පතේ පැහැදිලි පිටපතක් අයදුම්පතට ඉදිරිපත් කළ යුතු වෙනවා. මේ විදිහට ඉදිරිපත් නොකර අපැහැදිලි පිටපත් හෝ රියදුරු බලපත්‍රයේ හෝ වෙනත් හඳුනා ගැනීමේ ලේඛන යොදා කරන අයදුම්පත්‍ර දැනුම් දීමකින් හෝ නැවත මුදල් ගෙවීමකින් තොරව ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලාංකික පුරවැසි භාවය නොමැති දේශිකයන්ට හැඳුනුම්පත් අංකය හෝ එහි පිටපත් ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයක් මතුවන්නේ නැහැ. අයදුම්පත්‍රය සම්පූර්ණ කරද්දී මෙන්න මේ දේවල් වැදගත්. විදුලි තැපැල් ලිපිනය හැර අයදුම්පත්‍රය ඉංග්‍රීසි කැපිටල් අකුරින් සම්පූර්ණ කර යුතු වෙනවා. කොමා ලකුණු, කොටු ලකුණු, ඇට් සහ එස් වැනි ලකුණු භාවිත කිරීමෙන් වළකින්න ඕන. පොලිස් නිෂ්කාශන සහතික අයදුම් කරද්දී අයදුම්පතේ පළමු ප්‍රශ්නය වන්නේ ඇප්ලිකේෂන් ටයිප් යන්නයි. එහිදී ඔබට නිව් යන්න සහ රිනිව් යන්න ලෙස විකල්ප දෙකක් දිස් වෙනවා. නිව් යටතේ අයදුම්පතක් ඉදිරිපත් කරන්නේ ඔයා මෙවැනි අයදුම්කරුවෙක් නම් විතරයි. අංක 1 ප්‍රථම වතාවට නිෂ්කාශන සහතිකය ගන්න ඉල්ලුම් කරන විටදී. අංක 2 පෙර අයදුම් කර නිවැරදි තොරතුරු ඇතුළත් නොකිරීම හේතුවෙන්. අංක 3 දෝෂ සහිත සහතික පතක් ලද අවස්ථාවක. මෙන්න මේ විදිහට අයදුම්පත ප්‍රතික්ෂේප වෙන්න හේතු මොනවද? උදාහරණ මොනවද කියලා අපි බලමු. අංක 1 ජාතික හැඳුනුම්පත් අංකය වෙනුවට විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීමට. ජාතික හැඳුනුම්පතේ නම වෙනුවට පාස්පෝර්ට් එකේ ඇතුළත් නම ඇතුළත් කර ගැනීමට. වත්මන් ලිපිනය වෙනස් කර ගැනීමට. සහතික පතේ නිකුත් කර ඇති කාලය දීර්ඝ කර ගැනීමට හෝ යම් කාල සීමාවක් ඉවත් කර ගැනීමට. නව ජාතික හැඳුනුම්පත් අංකය හෝ නව විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කර ගැනීමට. ජාතික හැඳුනුම්පතෙහි හෝ විදේශ ගමන් බලපත්‍රයේ නම ලිපිනය හෝ වෙනත් තොරතුරු සංශෝධනය කරගත් අවස්ථාවක එම ඇතුළත් තොරතුරු ඇතුළත් කර ගැනීමට යන අවස්ථාවලදී නිව් යන විකල්පය ඔස්සේ අයදුම්පත්‍රය ඉදිරිපත් කළ යුතු වෙනවා. රිනිව් යන විකල්පය තෝරගන්නේ කොහොම අයදුම්කරුවන්? මෙම විකල්පය තෝරාගත් විට වසරක් ඇතුළත අවසාන වරට ලබාගත් සහතික පතක පිටපතක් පමණක් ලබාගත හැකියි. එමෙන්ම එම අයදුම්පතෙහි තානාපති ලිපිනය හැර වෙනත් කිසිදු වෙනස්කමක් කළ නොහැකියි. වැදගත් දෙයක් සඳහන් කරන්නම්. ජාතික හැඳුනුම්පතෙහි සහ විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් නම් එලෙසින්ම සඳහන් කළ යුතු වෙනවා. මාර්ගස්ත එහෙමත් නැත්නම් ඔන්ලයින් ක්‍රමයට නිෂ්කාසන අයදුම්පත සම්පූර්ණ කරන්නේ මෙහෙමයි. නව අයදුම්පතක් යොමු කිරීමට අවශ්‍ය නම්
new application යන්නත් අනුපිටපතක් අවශ්‍ය වන්නේ නම් renew යන්නත් තෝරා ගන්න. රතු පැහැති තරු ලකුණු දමා ඇති තොරතුරු අනිවාර්යෙන්ම සම්පූර්ණ කරන්න ඕන. ඔය renew යන විකල්පය තෝරා ගත්තොත් මෙන්න මේ විදිහට දිස් වෙනවා. වසරක් ඇතුළත ලබාගත් සහතික පතේ මාගේ අංකය යනුවෙන් ඇති අංක ඇතුළත් කර ලෝඩ් යන්න ක්ලික් කරන්න. ඉන් පසු ඔබට වෙනස් කිරීමට අවශ්‍ය රට හා තානාපති කාර්යාල නාමය වෙනස් කරන්න පුළුවන්. ඔබ ලබා දී ඇති තොරතුරු සත්‍ය හා නිවැරදි තොරතුරු බවට පිළිගෙන හිස් කොටුව ක්ලික් කරන්න. ඉන් පසුව ගෙවීම් කටයුතු සිදු කරන්න පුළුවන්. ඔයා නිව් යන විකල්පය තෝරාගත්තොත් අයදුම්පත පුරවන්නේ මෙහෙමයි. එම කොටුව ඉදිරියෙන් ජස් යන්න සඳහන් කළ යුත්තේ වයස අවුරුදු 16ට පෙර ස්ථිරවම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රී ලාංකික ඇඳුම්කරුවන් පමණයි. එවැනි ඇඳුම්කරුවන් මෙරට ජාතික ඇඳුම්පත ලබාගෙන නොමැති බැවින් තමා ජීවත් වන රටේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය හරහා ඇඳුම්පතක් ඉදිරිපත් කළ යුතු වෙනවා. එහිදී නිෂ්කාසන සහතික පත නිකුත් කරන්නේ උපන්දා සිට ශ්‍රී ලංකාව හැර ගියදා දක්වා පමණයි. එම කොටුවල NIC නම්බර යන්නේහි අංක 9කින් යුත් එම අංක ඇතුළත් කොට VHO X අක්ෂරය ඇතුළත් පැරණි ජාතික ඇඳුම්පත් අංකය ඇතුළත් කරන්න. confirm NIC නම්බර යන්නේහි නැවත එම ජාතික ඇඳුම්පත් අංකය පෙර පරිදිම ඇතුළත් කරන්න. new NIC නම්බර යන්නේහි නව අංක 12කින් යුත් ජාතික ඇඳුම්පත් අංකය ඇතුළත් කරන්න. confirm new NIC නම්බර යන්නේහි නැවත පෙර පරිදිම එම අංකය ඇතුළත් කරන්න. passport number යන්නේහි විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කරන්න. confirm passport number යන්නේහි නැවත විදේශ ගමන් බලපත්‍ර අංකය පෙර පරිදිම ඇතුළත් කරන්න. country යන්නේහි නිෂ්කාසන සහතික පත ඉදිරිපත් කළ යුතු රට සඳහන් කරන්න. අවශ්‍ය රට තෝරාගත් විට ඒ යටතේ ලැබෙන ලිපින අතුරෙන් අවශ්‍ය ලිපිනය තෝරා ගන්න. උදාහරණයක් ලෙස ලංකාවේ ඇති රොමේනියා තානාපති කාර්යාලය සඳහන් විය යුතු නම් Embassy of Romania කොළඹ යන්න තෝරා ගන්න. මෙය නිවැරදිව ඇතුළත්ව තිබේ නම් ඊට පහළින් ඇති කොටස් දෙකට ස්වයංක්‍රීයව ලිපිනය ඇතුළත් වෙනවා. අවශ්‍ය ලිපිනය තෝරා ගැනීමේ ලැයිස්තුවේ drop down නොමැති නම් අද යන්න තෝරා ඊට පහළින් ඇති කොටස් දෙකෙහි ලිපිනය නිවැරදිව ටයිප් කරන්න ඕන. සෙක්ස් යන්නේහි ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළත් කරන්න. මේල් යන තෝරාගත් විට සහතිකයේ නමට ඉදිරියෙන් MR ලෙසද ෆීමේල් යන්න තේරුව විට නමට ඉදිරියෙන් MS ලෙස මුද්‍රණය වෙනවා. ස්ටේටස් යන්නේහි විවාහක අවිවාහක පූජ්‍ය යන්න අතුරින් නිවැරදි කාණ්ඩය තෝරා ගන්න. applicants name in full as in the NIC යන්නේහි ජාතික ඇඳුම්පතේ සඳහන් නම ඒ ආකාරයෙන්ම නිවැරදිව ඇතුළත් කරන්න. applicants name in full as the passport යන්නේහි විදේශ ගමන් බලපත්‍රයේ නම සඳහන් ආකාරයෙන්ම ඇතුළත් කරන්න. පිටුවේ නම වෙනස් කර ඇතනම් එසේ වෙනස් කළ නම ඇතුළත් කරන්න. which name should be printed in certificate යන්නේහි NIC සහ passport ලෙස විකල්ප දෙකක් ලබා දී තිබෙනවා. NIC යන්න තෝරාගත් විට සහතික පතේ ජාතික හැඳුනුම්පත් අංකය හා එහි ඇති නම මුද්‍රණය වීම සිදු වෙනවා. පාස්පෝර්ට් යන විකල්පය තෝරාගත් විට සහතික පතේ මුද්‍රණය වන්නේ විදේශ ගමන් බලපත්‍රයේ අංකය හා එහි සඳහන් නමයි. යම් හේයකින් පාස්පෝර්ට් එකේ නම සහ ජාතික හැඳුනුම්පතේ අංකය අතර වෙනසක් පවතින්නේ නම් පමණක් නීතිඥයෙකු හෝ සාමදාන වේශ්චකරුවෙකු විසින් සහතික කරන ලද දිවුරුම් ප්‍රකාශයක මුල් පිටපතක් ඔඩුගත කරන්න. එහෙම වෙනසක් නොවේ නම් දිවුරුම් ප්‍රකාශ වෙනුවට විදේශ ගමන බලපත් ඇතුළත් කිරීම ප්‍රමාණවත්. address police area from to යන්නේහි නිෂ්කාසන සහතික පත අවශ්‍ය කාල සීමාවන්ට අදාළ ලිපිනයන් සහ කාල සීමාවන් මෙහිදී ඇතුළත් කළ යුතු වෙනවා. ලිපිනයන් කිහිපයක පදිංචිව සිට ඇතනම් එම ලිපිනයන් ඊට අදාළ පොලිස් වසම සහ ලිපිනෙහි පදිංචිව සිටි කාල සීමාව වෙන් වෙන් වශයෙන් ඇතුළත් කළ යුතුය. ඒ එක් අවස්ථාවේදී ඊට අදාළ පොලිස් වසම හා එම ලිපිනේ සිටි කාල සීමාව ඇතුළත් කිරීමෙන් පසු ඇඩ් යන්න ක්ලික් කර නැවත ඊළඟ ලිපිනයට අදාළ තොරතුරු ලබා දෙන්න. තොරතුරු ඇතුළත් කර අවසන් වන සෑම විටම
ඇඩ් යන්න ක්ලික් කරන්න. තොරතුරු නිසි පරිදි ඇතුළත් වී තිබේ නම් ඊට පහළින් ඇති වගුවේ එම තොරතුරු ඇතුළත්ව ඇති ආකාරය දැක ගන්න පුළුවන්. මෙහිදී ඇතුළත් කර ඇති කාල සීමාවන් පමණක් සහතිකපතේ මුද්‍රණය වෙනවා. SLBFE යන්න මගින් සහතිකපත මුද්‍රණය වීමෙන් අනතුරුව එම සහතිකපත පොලිස් මූලස්ථානය හරහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත බාර දීමට අවශ්‍ය නම් යස් යනද අයදුම්කරුගේ නිවසට තැපෑල මගින් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් නො යනද ඇතුළත් කරන්න. යස් යන ඇතුළත් කරන්නේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පොලිස් නිෂ්කාසන සහතිකයක් ලබාගෙන සඳහා නිකුත් කරන ලිපිය අදාළ ස්ථානයට උඩුගත කළ යුතු වෙනවා. ඔබට ලබා දී තොරතුරු සත්‍ය හා නිවැරදි තොරතුරු බවට පිළිගෙන ඒ සඳහන් වාක්‍ය ඉදිරිපත් කර ඒ සඳහන් වාක්‍යයට ඉදිරිපත් කර ඇති හිස් කොටුව ක්ලික් කරන්න. ඉන්පසු ඔබට ගෙවීම් කිරීමේ පියවර සඳහා යොමු කරන ඇති සැලකිය යුතු කරුණු. අයදුම්පත විමර්ශනය කිරීමේදී ප්‍රාදේශීය පොලිස් වාර්තා නිර්දේශ නොකිරීම හා ජාතික හැඳුනුම්පත සම්බන්ධ ගැටලු ඇති වුවොත් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් සහ විදුලි තැපැල් මගින් අයදුම්කරුවන් දැනුවත් කරන බැවින් නිවැරදි දුරකථන අංකයක් සහ නිවැරදි විද්‍යුත් තැපැල් ලිපිනයක් සඳහන් කළ යුතුයි. පොලිස් නිෂ්කාසන වාර්තාව ශ්‍රී ලංකා පොලිසිය විසින් ඔබ පිළිබඳව සිදු කරනු ලබන විමර්ශන මගින් ලබා ගන්නා පසුබිම් වාර්තාව මත පදනම්ව පොලිස් මූලස්ථානයේ මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ විසින් නිකුත් කරනු ලබන අතර සහතිකපත් අයදුම්කරු සඳහන් කර ඇති ලිපිනයට ලේ පැංචි තැපැල් මගින් පමණක් යොමු කරනු ලබනවා. අයදුම්කරුගේ පුද්ගලික තොරතුරු අතුරත් කිරීමේදී ප්‍රසන්ට් ඇඩ්‍රස් ඉන් ශ්‍රී ලංකා සඳහන්ව ඇති ස්ථානයේ වර්තමාන ලිපිනේ සඳහන් කිරීමේදී ලිපිනේ අවසානයේ ශ්‍රී ලංකා යනුවෙන් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. පොලිස් ත්‍රිවිධ හමුදා සිවිල් ආරක්ෂක බලකාය විරල ආරක්ෂක බලකාය යන බලකායන් වල සක්‍රිය සේවයේ සිටි නිලධාරීන් සහ නිලධාරීන් හට පොලිස් නිෂ්කාසන වාර්තා නිකුත් කරනු ලබන්නේ බලයලත් නිලධාරීන්ගේ ලිඛිත අවසරය මත පමණයි. භාරදන අයදුම්පත් සම්බන්ධයෙන් පසුවිපරම් කිරීමට අවශ්‍ය වූ විට ඔබට විමසිය හැකි දුරකථන අංක මා සඳහන් කරන්නම් 0112 439යි 185 0112 439යි 186 0112 122යි 800 ඊමේල් ලිපිනය clearance@police.gov.lk ලිපිනය අංක 17 වන මහල සුහරුපාය බත්තර මුල්ල. බාර දෙන ලද අයදුම්පත් සම්බන්ධයෙන් පසුවිපරම් කිරීමට අවශ්‍ය වූ විට මෙම දුරකථන මගින් විමසීම් කළ හැකියි. අයදුම්පතේ යම් වෙනස්කමක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අයදුම්පත ඉදිරිපත් කර දින 2ක් ඇතුළත එල්ලීම් කළ යුතු වෙනවා. නිෂ්කාසන අයදුම්පත ඇතුළත් කර ඇති වැරදි තොරතුරු හා සම්පූර්ණ අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අවස්ථාවල එම අඩුපාඩුකම් නිවැරදි කරන ලෙසට දුරකථන විද්‍යුත් තැපැල් හෝ WhatsApp මගින් දැනුම් දී ඇති විට එය මාස 3ක් ඇතුළත සම්පූර්ණ නොකළහොත් එම අයදුම්පත ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට වැරදීමකින් තොරව හරියාකාරව නිෂ්කාසන සහතිකයක් ගන්න වාට අයදුම් කරන්න පුළුවන්. ඔබට ජය.